ආයිබෝවන් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ ගරු සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව අප හා සම්බන්ධ සියලු වෘත්තීය සංගම්වල වර්තමාන සභාපතිවරුන් කැඳවා උග දැනුම අත්දැකීම් ඔබ වෙතට ළඟා කරන්නට ඔබට එමගින් වටිනාකමක් එකතු කරන්නට ඒ වගේම අනාගතයේ ඒ වෘත්තීන්ට පියන ගන්නට බලාපොරොත්තු සිටින අපේ දරුවන්ට ඒ පියනැගීම සඳහා මාර්ගය පැහැදිලිව කියා දෙන්නට ගන්නා වූ උත්සාහයක් තමයි මේ ඒ වෘත්තීය සංගම්වල සභාපතිවරුන් සමග සාකච්ඡාව. එවන් සාකච්ඡාවක තවත් දවසකට මුල පුරමින් අද දවසේ අප සමග කතා බහ කරන්නට ඔබ දැනුවත් කරන්නට එකතු වුණේ ශ්‍රී ලංකා පරිගණක සංගමේ වර්තමාන සභාපතිතුමන්. එතුමා ගරු වර්තමාන අග්‍රාමාත්‍යතුමියගේ අධ්‍යාපනය ඩිජිටල් කරණය කිරීමේ උපදේශන කමිටුවේ සමාජිකයෙක්. ඒ වගේම එතුමා අධ්‍යක්ෂක තනතුරක් දරනවා පරිගණක හා ඉංජිනේරු විද්‍යාපීඨය NIBM ආයතනයේ. ඒ වගේම කනෙක්ට් ටු කෙයා ආයතනයේ උපදේශකවරයෙක් විදිහටත් ඔබතුමා කටයුතු කරනවා. මේ තමයි මා මුලින් ප්‍රකාශ කරා වගේ ශ්‍රී ලංකා පරිගණක සංගමේ වර්තමාන සභාපති හේෂාන් කරුණාරත්න මහත්මයා. ඔබතුමා ආයිබෝවන් කියා මා පිළිගනු ලබනවා. හේෂාන් මහත්මයා වර්තමානයේ කාර්යබාල කටයුතු ගණනාවක් කරමින් සිටින අවස්ථාවක ගරු OPA විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපතිතුමන්ගේ ඉල්ලීමට මෙහි පැමිණීම අපි ගෞරවයක් කොට සලකනවා. ඔබතුමන්ගේ මහා දැනුමෙන් කොටසක් මේ ජනතාවට ලබා දීම තමයි අපගේ පරමාර්ථය. එයට යොමු වන්නට ප්‍රථමයෙන් මා කැමති මේ ඔබතුමාලගේ මේ සංවිධානය කොහොමද පිහිට වුනේ? මොකද්ද මේ සංවිධානයේ අරමුණු කියන එක මුලින් පැහැදිලි කරන්න. පළමුවෙන්ම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා OPA ආයතනයට අපිව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් එහි සභාපතිතුමාටත් ඔබතුමාටත් සියලුම සමාජිකයන්ට. ශ්‍රී ලංකා පරිගණක සංගමය 1976 වසරේදී RB ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව මේ වසරේදී අපගේ 50 වෙනි සංවත්සරය අපි සමරන්නට නියමිතව සිටිනවා. එහිදී මේ දක්වා සභාපතිවරු 16 දෙනෙකුගේ නායකත්වය යටතේ පරිගණක සංගමය රටේ පරිගණක සහ තොරතුරු තාක්ෂණ වෘත්තිවේදීන් නියෝජනය කරමින් ඔවුන්ගේ අභිවෘද්ධියටත් රටේ අභිවෘද්ධියටත් අවශ්‍ය කරන අඩිතාලම දමමින් කටයුතු කරමින් සිටිනවා. බොහොමත්ම ස්තුතියි. මූලික හැඳින්වීම මේ පරිගණක තාක්ෂණය කියන්නේ මේ අපේ රටට අනන්‍ය වූ කාරණයක් නෙවෙයි. මාගේ දැනුමට අනුව මේ පරිගණක තාක්ෂණය අපිට එන්නේ ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල් වල බටහිර විශේෂයෙන් බටහිර රටවල් වල ගොඩ නැගුණු තාක්ෂණයක් තමයි මේ අපිට එන්නේ. මේ පරිගණක තාක්ෂණය කොහොමද ගොඩ නැගුණේ? කවුද මේක ගොඩ නැගුවේ? මොකද්ද මේ අරමුණ? කොහොමද අද දවස වෙනකොට මේ පරිගණක තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ? මේ පිළිබඳව ඔබතුමා පොඩි පැහැදිලි කිරීමක් කරන්න අපිට. ඇත්ත වශයෙන්ම ගත්තොත් තොරතුරු තාක්ෂණය නැත්නම් පරිගණක විද්‍යාවේ ආරම්භය හැටියට සැලකෙන්නේ 1822 චාල්ස් බැබේජ් මහත්මයා විසින් ගණක යන්ත්‍රය ස්වයංක්‍රීය ගණක යන්ත්‍රය හඳුන්වා දීමත් සමග ඉන් අනතුරුව ඇතිවෙච්ච සංවර්ධනයන් අනුව 1945 වර්ෂයේ වගේ ජෝන් නිව්මන් විසින් ස්ටෝඩ් කම්පියුටර් එක හඳුන්වා දෙනවා. ඉන් අනතුරුව 1971 වසරේදී ඉන්ටෙල් සමාගම මයික්‍රෝප්‍රොසෙසර් එක හඳුන්වා දීමත් සමග තමයි මේ පර්සනල් කම්පියුටර්ස් නැත්නම් නිවෙස්වල අපි භාවිතා කරන කාර්යාලවල භාවිතා කරන පර්සනල් කම්පියුටර් එක ප්‍රචලිත වෙන්න පටන් ගන්න. එතකොට IBM, Apple ඒ වගේ ආයතන එහි මූලිකත්වයගෙන කටයුතු කරනවා.
ඒ සමගම දැන් පරිගණකය විතරක් තිබිලා මදි පරිගණක අතරේ සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. එතකොට ඒ සම්බන්ධතාවය මුලින්ම ඇති වෙන්නේ 1969 වසරේ වගේ. ආර්පා කියලා. ආපනෙට් කියලා එකට කියන්නේ. ඒ කියන්නේ මුලින්ම විශ්වවිද්‍යාල හතරක් එකිනෙකාට සම්බන්ධ වෙලා තොරතුරු හුවමාරු කර ගැනීමක් සිදු වෙනවා. එහි විකාශනයක් හැටියට 1989 දී ටිම් බර්නර්ස්-ලී මහත්මයා විසින් තමයි World Wide Web කියන නැත්නම් අද අපි පාවිච්චි කරන අන්තර්ජාලයේ මූලික ආරම්භුම සිදු වෙන්නේ 1989. 89. ඔව්. එතනින් විකාශනය වෙලා ඉන්න අනතුරුව 2000න් පසුව අපි පාවිච්චි කරන ජංගම දුරකථනයේ දියුණුවක් ඇති වෙනවා. ඒක ස්මාර්ට් මෙවලමක් හැටියට විකාශනය වෙනවා. Samsung සමාගම ටච් ස්ක්‍රීන් තියෙන ෆෝන්ස් ඉන්ට්‍රොඩියුස් කිරීමත් සමග එතනින් පසුව අද සිටින තත්ත්වය ගත්තොත් 2020 වර්ෂයේදී වගේ කෘත්‍රිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණයත් සමග ඉතාමත්ම ශීඝ්‍ර වෙනස්කම් රාශියකට අපි මුහුණ දෙමින් සිටිනවා. එහි විවිධ විකාශනයන් ඔස්සේ අපිට මේ අවස්ථාවේදීත් ඒ තාක්ෂණය දියුණු වෙමින් පවතිනවා. බොහොමත්ම ස්තුතියි හේෂාන් මහත්මයා. මේ අපි බොහෝ දෙනෙක් නොදන්නා මේ අතීත කතාව අපිට මතක් කර දීම සම්බන්ධව බොහෝ වෙලාවට අපි විශ්වාස කරනවා සහ අපි හිතාගෙන ඉන්නේ මේ පරිගණක තාක්ෂණය කියන්නේ මේ කම්පියුටර් එක විතරමයි කියලා. පරිගණක තාක්ෂණය ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමට අනුව දුරකථනය මේ AI තාක්ෂණයට අද ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඩ්‍රෝන් තාක්ෂණය මේ සියල්ලටම විසිරෙනවා මේ පරිගණක තාක්ෂණය. ඒ වගේම අපිට මතකයි අපි කුඩා අවදියේදී මේ පරිගණක තාක්ෂණය ලෝකයට හඳුන්වා දීලා ලංකාවට අපි රටට පැමිණි මුල් කාලයේදී අපි පාසල්වල විවාද තරඟවලදී අපි භාවිත කරන පරිගණක තාක්ෂණය මිනිසාගේ යහපතට සහ අයහපතට කෙසේ භාවිතා වේද කියලා. අද දවස අපි ඒ අත්විඳිනවා. මට පැහැදිලි කරන්න. දැන් අපි මේ පරිගණක තාක්ෂණයේ මුලට අපි කතා කරනවා වගේම අද දවසේ ලෝකයේ තැති ගැන්මකට ලක් වෙලා තියෙනවා මේ AI තාක්ෂණය සහ මේ ඩ්‍රෝන තාක්ෂණය. AI තාක්ෂණය හරහා ඩ්‍රෝන තාක්ෂණය මගින් ලෝකයේ විනාශයට සමහර වෙලාවට පාවිච්චි කරනවා. ඒ නිසා මෙහි තියෙන නෙගටිව් ඉම්පැක්ට් එක මොකද්ද? ඒ වගේම අපිට මෙහි ඔපචුනිටිස් මොනවද? රටක් විදියට අපිට ගන්න පුළුවන් තියෙන ඔපචුනිටිස් මොනවද කියලා මට යම් පැහැදිලි කිරීමක් කරොත්. ඔබතුමා නිවැරදිව කිව්වා වගේ අපිට කියන්න පුළුවන් මේක ඩබල් එජ්ඩ් ස්වෝඩ් එකක් කියලා. දෙපැත්ත කැපෙන පිහියක් වගේ කඩුවක් වගේ. එතකොට තොරතුරු තාක්ෂණය කියන්නේ අද පවතින සියලුම වෘත්තීන් කිව්වොත් මම හිතන්නේ ඒ කියන්නේ ඒකට ගොඩක් දුරට නිවැරදි වෙයි. හැම වෘත්තියකටම අද පරිගණකයක් අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඔව්. ඒ වගේම අන්තර්ජාලය සහ අනතුරු එතනින් පාවිච්චි වෙන මෘදුකාංග. ඒ සියල්ලම අද අවශ්‍ය තත්වයකට පත් වෙලා තියෙනවා. එතනදී අපි දැන් පරිගණක මෘදුකාංග වලින් එහාට ගිහිල්ලා අපි තව කියනවා ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියලා, IoT කියලා. ඒතර IoT තාක්ෂණයත් එක්කලා ඔබට ගිහිල්ලා ඩ්‍රෝන් තාක්ෂණය, සැටලයිට් තාක්ෂණය වගේ දේවල් අපිට අද පාවිච්චි වෙනවා. එතනදී ඒකේ හොඳ පැත්ත අපි ගත්තොත් දැන් අපිට චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා අපිට හඳුනා ගන්න පුළුවන් කෘෂි කර්මාන්තයට ආශ්‍රිතව මොන හරි වසංගතයක් පැතිරලා තියෙනවා නම් නැත්නම් ශාකවල ව්‍යාප්තිය අඩුවක් තියෙනවා නම් එතකොට ඒකට කොහොමද ප්‍රතිකර්ම යොදන්න පුළුවන්? අඩු වියදමක් කියන්නේ පහසුවෙන් කරගන්න පුළුවන් සහ ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පරිගණක තාක්ෂණය පාවිච්චි කරලා අපිට ඊටාත්ම නිවැරදි ලෙස සතුරු රටකට මේ සතුරු ආක්‍රමණය තියෙනවා නම් එතකොට ඒක විනාශ කරන්නත් අපිට ඒ මේ චන්ද්‍රිකා තාක්ෂණයම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩ්‍රෝනත්. ඩ්‍රෝන වලින් අපිට ජීවිතයක් බේරගන්න අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ, වෛද්‍ය බෙහෙත් සියල්ල ඉක්මනින් රෝගියෙකු වෙත ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම බෝම්බයක් ඒකට සවි කරලා ඒක ඉතාමත්ම
විනාශකාරී ලෙස ගිහිල්ලා මිනිස්සු පාවිච්චි කරන්නත් දහස් ගාණක් විනාශ කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ තාක්ෂණයේ භාවිතය පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක යහපත වෙනුවෙන් මානව වර්ගයාගේ යහපත වෙනුවෙන්. ශ්‍රී ලංකා පරිගණක සංගමය විදිහට අපි පහුගිය අවුරුදු කීපය ඔස්සේම Society 5.0 යන සංකල්පය මේක ජැපනීස් සංකල්පයක් කොන්සෙප්ට් එකක්. එතකොට ඒකෙදි කියන්නේ human centric computing කියන්නේ human centric technology. මිනිසා මූලිකව පාදක කරගත්ත තාක්ෂණයක් තමයි අපි මේ ප්‍රචලිත කරන්න උත්සාහ කරන්නේ පරිගණක සංගමයේ හැටියට. එතකොට එහිදී අපි හැම වෙලේම මිනිසාගේ අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය කරන තාක්ෂණික මැදිහත් වීම සිදු කරන්න තමයි අපි අපේ සමාජිකයන් සහ පරිගණක වේදීන් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පරිගණක සංගමයේ හැටියට ඒක අපේ මූලික වගකීමක්. ඒ වගේම තමයි පරිගණක සංගමය හැටියට අපි ආචාර ධර්ම ඒ සඳහා අවශ්‍ය කරන ආචාර ධර්ම පද්ධතීන් සකස් කරලා තියෙනවා. ඒ ආචාර ධර්ම පද්ධතීන් තුලින් අපි බලාපොරොත්තු වෙනවා එවැනි වෘත්තිකයන් පිරිසක් සමාජය තුල බිහි කරවන්න සහ ශ්‍රී ලංකාව ගත්තහම අපිට තියෙන අනෙක් මූලික අපේ ආර්ථිකමය වශයෙන් ඉදිරියට යෑමට තියෙන හොඳ අවස්ථාවක් තමයි තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර සහ ඒ අදාළ රැකියා අවස්ථාව. අනිත් එක තොරතුරු තාක්ෂණික රැකියාවන් කිරීමේදී ඔබ දැන් ලංකාව තුලම රැකියාවක් කරන්න අවශ්‍ය නැහැ. අන්තර්ජාල පහසුකම් තියෙන නිසා සහ විවිධ අනෙකුත් මෙවලම් තියෙන නිසා ඒවැය උපකාරයෙන් ඔබට ලෝකේ කොයිම රටක වුණත් තියෙන ආයතනයක ඒ අදාළ රැකියාවක් කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෘත්තිය ඇවිල්ලා එක රටකට හෝ එක දේශ සීමාවකට පමණක් සීමා වෙලා නැති නිසා ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඒ ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් අපිට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාගේ ඒ විශ්වාසය සහ ඔබතුමන්ගේ ඒ ක්‍රියාකලාපයන් අපි බොහොම අගය කරනවා. විද්වත් වෘත්තියන්ගේ සංවිධානය විදියට අපිට ආඩම්බරයක්. රටකට අපි දන්නවා අද ඉන්දියාව ලෝකයේ පරිගණක තාක්ෂණයෙන් ඔවුන්ගේ රටට විදේශ විනිමය ගලා එන ප්‍රධාන මාර්ගයක් කරගෙන ඉන්නවා. අපි බොහෝ වෘත්තිකයන් අද අප රටේ කතා කරනවා අපිට හොඳ අවස්ථාවක් හොඳ ඔපචුනිටි එකක් මේ කම්පියුටර් සෙක්ටර් එක මේ IT සෙක්ටර් එක අපිට ඉන්කම් සෝස් එකක් කරගන්න. ඒ නිසා ඔබතුමාගේ විශ්වාසය සහ ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ රටක් විදියට අප සියලු දෙනාගේ යහපත පිණිස ආර්ථිකමය වශයෙන් රට ගොඩ ගන්නට තවත් ඉහළට නංවන්නට එය ඉතා මහඟු කාර්යභාරයක් ඔබතුමාලගේ සංගමයට වගේම ඔබතුමාලට පැවරෙනවා. ඒ කටයුත්ත මනාව ඉටු කරන සංගමයක් විදියට අපි අගය කරන ගමන් සභාපතිතුමා ඉතා හොඳ අවස්ථාවන් තියෙනවා කියලා අපි කිව්වා. එතකොට අද අප සමාජයේ බොහෝ තරුණ දරුවන් මේ වෘත්තියට යොමු වෙනවා. ඔබතුමා කිව්වා ලංකාවේ නෙමෙයි ලෝකයේ සෑම වෘත්තියකටම අවශ්‍ය වෙන උපාංගයක් තමයි මේ පරිගණකය. ඒ නිසා මේ පරිගණක තාක්ෂණය සෑම කෙනෙකුටම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ශාස්ත්‍රය තුල බොහෝ අවස්ථාවන් තියෙනවා. ඒ නිසා තරුණ දරුවන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ වෘත්තිය හරහා තමන්ගේ අනාගතය ගොඩ ගන්නට හොඳ අවස්ථාවක්. ඒක නිසා අපි මේ අනාගත දරුවන්ට ඔවුන්ට හොඳ මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වන්නට තියෙන මම් පෙත් මොනවද කියලා අපි කියන්න ඕනේ ඔවුන්ට. මේ මම් පෙත්වල ඔවුන්ට ගමන් කරලා වෘත්තිකයෙක් විදියට ඔවුන් පැමිණියාට පසුව ඔබට ආරාධනයකුත් කරන්න පුළුවන්. ඔබ සංගමයේ සමාජිකයෙක් විදියට බැඳෙන්න කියන ආරාධනය ඔබට කරන්න පුළුවන්. මේ ඔබේ අවස්ථාව. බොහොමත්ම ස්තුතියි ප්‍රශ්නය පිළිබඳව. තොරතුරු තාක්ෂණ අංශයේ වර්තමානය මම පෙර කී වාසේ
කෘතිම බුද්ධිය නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල විකාශනයත් සමග ඉතාමත්ම ශීඝ්‍රයෙන් පරිවර්තනය වෙමින් වෙනස් වෙමින් පවතිනවා. ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරහා යනවා. එතකොට සමහර අවස්ථාවලදී අපිට දකින්නට ඇහෙන්න තියෙන දෙයක් තමයි සමහර රැකියා අවස්ථාවන් සඳහා තියෙන සමහර රැකියා අවස්ථාවන් එන්න අඩු වෙමින් යනවා. නමුත් අපි දකින්නේ පරිගණක සංගමය හැටියට ඒ යම් රැකියා අවස්ථා නැතිවීමත් සහ අඩුවීමත් සමගම තව අලුතෙන් රැකියා අවස්ථා උත්පාදනය වීමක් සිදු වෙනවා. එතකොට මෙම පරිගණක ශේත්‍රයට නැත්නම් තොරතුරු තාක්ෂණ ශේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සිටිනවා නම් අපි ඔවුන්ට කියන්නේ පළවෙනියෙන්ම අර සංකල්ප කොන්සෙප්ට්ස් ටික තොරතුරු තාක්ෂණය සහ කම්පියුටිං වලට අදාළ සංකල්ප වලින් හරියටම තමුන් සන්නද්ධ වෙන්න ඕනේ. දැනුම හරියට ඒ දැනුම අවශ්‍ය වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී එම දැනුම තමුන් සතුව තියෙනවා නම් අද ඇත්තටම අර ඒකට මේ කියන්නේ මයික්‍රෝ ක්‍රෙඩෙන්ෂල්ස් වගේ ඒ කියන්නේ සර්ටිෆිකේෂන්ස් ඒ වගේ දේවල් කියන්නේ අපි අනිවාර්යයෙන්ම උපාධියක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. බට් ඒ උපාධියත් සමගම තව මයික්‍රෝ ක්‍රෙඩෙන්ෂල්ස් වගේ මේ වෙනින් සර්ටිෆිකේෂන්ස් වගේ දේවල් වලිනුත් ඊට අදාළව ස්පෙෂලයිසේෂන්ස් වලට යොමු වෙන්න පුළුවන්. එතකොට ඒ ඔස්සේ විවිධ රැකියා සඳහා යොමු වීමට අවකාශය ලැබෙනවා. තොරතුරු තාක්ෂණය අංශයේ තියෙන දැන් උදාහරණයකට අපි ගත්තොත් හෙල්ත් ඉන්ෆර්මැටික්ස් එහෙම නැත්නම් ඇග්‍රෝ ටෙක්නොලොජි. ඒ වගේ අංශ ගත්තාම ඒවට අදාළව අපිට තියෙන ස්පෙෂලයිසේෂන් එක ජෙනරල් සාමාන්‍ය මේ පරිගණක දැනුමට අමතරව ඒ මේ අදාළ ඉන්ඩස්ට්‍රී එකට අදාළ ඇග්‍රිකල්චර් සෙක්ටර් එකට ගත්තොත් ඒතර ඒ සම්බන්ධව තියෙන තාක්ෂණය මොකක්ද? ඒ සම්බන්ධ සෞඛ්‍ය ශාස්ත්‍රයට ගත්තොත් ටෙලිමෙඩිසින් බයෝ ඉන්ෆර්මැටික්ස් බයෝ ටෙක්නොලොජි නියුරෝ සයන්ස් ඒ වගේ අලුතෙන් විකාශනය වෙන දේවල් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ අංශ වෙතට මේ යොමු වෙන්න කියලා මම ඉල්ලනවා. ඒ කියන්නේ අර දැන් අවුරුදු 10කට හෝ 20කට කලින් තිබුණ software engineer, quality assurance engineer වගේ සාම්ප්‍රදායික රැකියා අවස්ථා සඳහාම හිතන්නේ නැතුව එතනින් ඔබට ගිහිල්ලා මොකද අද දැන් දැනුම ලබා ගන්න අනිවාර්යයෙන්ම මේ විශ්වවිද්‍යාලයකට යන්න නැත්නම් අධ්‍යාපන ආයතනයකට යන්න අවශ්‍ය වෙන්නේම නැහැ. AI agents ලා ඉන්නවා. එතකොට AI ඔස්සේ දැන් හැම කෙනා ගාවම chat GPT වැනි මෙවලම් තියෙනවා බුදුකාංග. ඉතින් එතකොට ඒ ඔස්සේ ඔවුන්ට තමන්ට අවශ්‍ය කරන දැනුම ඉතා ඉක්මනින් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අර විශේෂඥ හැකියාවක් ලබා ගන්න පුළුවන් නම් අර විවිධ අංශ ඔස්සේ එතකොට එතනදී අනිවාර්යයෙන්ම රැකියා අවස්ථා බොහොමයක් අනාගතයේදී උත්පාදනය වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ සඳහා අවධානය යොමු කරලා ඒ කියන්නේ තමුන්නුත් අර පොඩ්ඩක් ඒ පිළිබඳව සොයලා බලලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ සියලු දෙනාටම පරිගණක සංගමේ සමාජිකයන් වෙන්න කියලත් අපි බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහෝ අවස්ථාවලදී අපි කතා කරන කාරණයක් තමයි වෘත්තිකයෙකු වන්න ඔබට මාර්ග කීපයක් පමණයි තියෙන්නේ. ඔබ උසස් පෙළ හදාරන්න ඕනේ. ඔබ යුනිවර්සිටි එකට යන්න ඕනේ. යුනිවර්සිටි එකෙන් උපාධියක් අරගෙන ඔබ වෘත්තිකයෙක් වෙන්න ඕනේ කියන කාරණා. හැබැයි ඔබතුමා ඊට එහා ගියපු කාරණයක් මෙතෙන්දී ඔබ ඉදිරිපත් කරා. ඒ කාරණය තමයි ඔබ කියනවා නෑ ඔබට පරිගණක විශේෂඥයෙක් වෙන්න ඔබ අතේ තියෙන දුරකථනයත් ඇති. මට පැහැදිලි කරන්න මේ අනාගත දරුවෝ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා මේ වැඩසටහන. ඒෂාන් මහත්මයා සංගමේ සභාපතිවරයා විදියට ඔබතුමා ඉතා වටිනා කාරණයක් මේ කියන්නේ. අනාගතයේ දරුවන්ගේ කාලය ඉතුරු කරගනිමින් ඔවුන්ට තමන්ගේ ජීවිත හැඩගසා ගන්නට අවස්ථාවක් තියෙනවා. ඔවුන් මේ පරිගණක ශාස්ත්‍රයට පැමිණීමට අවස්ථාව බලාගෙන ඉන්නවා.
මොකද්ද දෙන පණිවිඩය? මං හිතන්නේ ඒකත් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා යොමු කළේ. එතනදී ඒක මම පැහැදිලිව කියන්න අවශ්‍යයි. දැන් දරුවෙක් ගත්තහම පරිගණක නැත්නම් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේදී අපි හිතමු එයාට මෘදුකාංගයක් ඩිවලප් කරන්න, software එකක් ඩිවලප් කරන්න අවශ්‍ය කරන මූලික දැනුම ලබා ගන්න පරිගණකයක් නැත්නම් ජංගම දුරකථනයක් අද කාලේ ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරලා අන්තර්ජාලයේ තියෙන විවිධාකාර මේ වෙබ්සයිට්ස් ඔස්සේ ඒ දැනුම ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ දැනුම ලබාගෙන ඔහුට යම් කිසි මට්ටමක මෘදුකාංගයක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට එතනදී වයස මූලිකවම ඒ කියන්නේ ගොඩක්ම මේ බලපාන කියන්නේ අර විශ්වවිද්‍යාල මට්ටමට යන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි දකිනවා ඉන්දියාව, ඇමරිකාව ඒ වගේ රටවල් වල ඉතා අඩු වයසින් සිසුන් පරිගණක අංශයෙන් ඔවුන් ඊවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා හදාරනවා. නමුත් අපේ රටේ ගත්තහම අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් සමග ඒ කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කිරීමෙන් පසුව විශ්වවිද්‍යාලයකට යොමු වීමේදී එතන විශ්වවිද්‍යාලය තුලින් ඔහු ලබන තව අනෙකුත් කොටස් දැනුම් කීපයක් තියෙනවා. ඒ තමයි එකක් මේ මොනවාද ඒකට කියන්නේ සාමූහිකව වැඩ කිරීමේ ඒ හැකියාව. ඒක වර්ධනය වෙනවා විශ්වවිද්‍යාලයක් තුලදී. ක්‍රීඩාවලට යොමු වීම. ඔව්. එතකොට ඉන්ටර්පර්සනල් ස්කිල්ස් ඊට අමතරව සහ කොහොමද දැන් එතනින් ඔබට ගියපු දැන් උදාහරණයකට නිකම් බේසික් software එකක් ඩිවලොප් කරුවට අපි හිතමු ටිකක් එතනින් එහාට ගිහිල්ලා AI නැත්තම් data science පාවිච්චි කරලා IoT පාවිච්චි කරලා ඒ සියල්ල එකතු කරලා ටිකක් සංකීර්ණ ඇප්ලිකේෂන් එකක් ඩිවලොප් කරන්න යනකොට ඒ අවශ්‍ය කරන දැනුම ලබා ගන්න ඇල්ගොරිතම්ස් පිළිබඳව දැනුම ඒව ලබා ගන්න ඔහුට අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියක් වැනි ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් এডুকেෂන් එකක් ඔස්සේ ඔහු යා යුතු වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අර නිකන් සුළු නිකන් බේසික් ඇප්ලිකේෂන් එකක් ඩිවලොප් කරලා එතකොට එතනින් ඔහු හිතුවොත් මම මේ තොරතුරු තාක්ෂණ අංශය පිළිබඳව මේ විශේෂඥයෙක් කියලා අන්න ඒක වැරදි. මට කියන්න ඕනුනේ දැන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට ඇතුළත් වෙන්න විශ්වවිද්‍යාල සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට පුළුවන්. නමුත් එහි ප්‍රවීණයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔහු ඇයට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ දැනුම ලබාගෙන මොකද එතනින් තමයි පරිපූර්ණ පරිගණක නැත්තම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වීමට පත් වෙන්න පුළුවන්. අන්න හරි. ඒ කියන්නේම ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල සියල්ලකම ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනෑ තරම් මේ රට තුල තිබෙනවා දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා. ඔබ එයට යොමු වන්න. ඔබ ඔබේ අනාගතය නිවැරදි මාර්ගයකට ගෙනියන්න ආර්ථිකමය වශයෙන් ඔබ ගොඩනගන්න මේ ශාස්ත්‍රය තෝරා ගන්න කියන ඉල්ලීමත් තමයි මේ ගරු සභාපතිතුමා ඉල්ලන්නේ. මම අවසාන වශයෙන් මේ එක් කාරණයක් ඔබගෙන් ඉතා සුළු පිළිතුරකින් මම බලාපොරොත්තු වෙනවා. කෙටි පිළිතුරකින් සමහර අවස්ථාවන් වලදී මතයක් තියෙනවා මේ IT ශාස්ත්‍රයේ ඉන්න අය මේ තමන්ගේ නිතගින්ම මේ කම්පියුටරයට යොමු කරලා එක පුටුවක වාඩි වෙලා නිතින්ම එකම තැන ඉන්න ස්වාධීන පුද්ගලයෙක් වෙච්ච කෙනෙක් වගේද කියලා. ඔහුට රටක් ලෝකයක් නැති කෙනෙක් වගේද කියලා එහෙමත් වෙලාවක හිතනවා ඇති කණ්ඩායමට. අපිටත් එහෙම හිතන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඔබතුමා මේ කියන ආකාරයට ඔබතුමා පැහැදිලිව කිව්වා. සාමූහික වැඩ කිරීම සහ අනිකුත් එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් වලට යොමු වීම සඳහා මේ ආයතන හරහා ගිහිල්ලා විශ්වවිද්‍යාල පාසල් මේ හරහා ගිහිල්ලා පැමිණෙන දරුවාට මේ සියල්ල තියෙනවා කියලා. මෙන්න මේ මතයත් ඔබට මෙහි සත්‍ය අසත්‍යතාවයත් මේ මහ ජනතාවට කියන්න පුළුවන්. ඔව් අර මම කලින් පැහැදිලි කරා වගේ දැන් ඇත්තටම ගත්තොත් software engineer කෙනෙක් කිව්වහම මෘදුකාංග පිළිබඳ ඉංජිනේරුවෙක් වෙනකොට පරිගණකයත් සමග ගත කරන කාලය ඉතාමත්ම වැඩි. එතකොට ඒ අංශයේ තියෙන අනිකුත් රැකියා අවස්ථාවලදීත් පරිගණකය සමග තමයි මූලිකවම කටයුතු කරන්නේ. ඒ නිසා
ඒ තැනදී අර අපිට හිතන්න පුළුවනි නමුත් මේ අර මිනිසුන් සමග තියෙන සබඳතා අඩුයි කියලා. නමුත් හැම වෙලාවකම බොහොමයක් අවස්ථාවලදී ආයතනයක රැකියාවක් කරනකොට ඒ ආයතනයේ අනිකුත් පිරිස් සමගත් ඔහු හෝ ඇය සම්බන්ධ වෙලා කටයුතු කරන්න අවශ්‍යයි. මොකද දැන් software program එකක් software project එකක ඉන්නවා නම් එතකොට ඒ project එකේ ඉන්න අනිත් team membersලත් එක්කලා සහයෝගයෙන් කටයුතු කරන්න ඔහුට හෝ ඇයට හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ හැකියාව නැති වුණොතින් අර ඔබතුමා කියනවා වගේ අර නිකන් ස්වාධීන තනි පුද්ගලයෙක් වගේ හැසිරීමට නැත්නම් අර එතනින් එහාට ගිහිල්ලා රෝබෝට් කෙනෙක් වගේ අර මානුෂීය හැඟීම් වලින් තොර පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒකත් ඇත්තටම ඒ නිසා තමයි අපි පුළුවන් තරම් අර මේ දැනුවත් කරන්නේ අර human centric society එකක් කරා අපි යොමු විය යුතුයි කියලා. ඉතින් ඒක ලොකු පරාසයක අපි කතා කළ යුතු දෙයක්. ඒ නිසා මම සරලව කිව්වොත් අර මම පරිගණක වෘත්තිකයන්ගෙන් ඉල්ලන්නේත් ඒ කියන්නේ අපි හැමෝම ඒක කියන්නේ බැලන්ස්ඩ් ලයිෆ් එකක් ගෙනියන්න කියලා. ඉතින් අද තාක්ෂණය ඒකට ගොඩක් පිටුවහලක් වෙලා තියෙනවා. දැන් ඉස්සර කෙනෙක්ට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පැයක් ගියොත් අද සමහර විට ඒක විනාඩි 2-3කින් ලියලා ඉවර කරගන්න හැකියාව තියෙනවා. ඒකට ඒ ඉතුරු වෙලාව ඔහු කළමනාකරණය කරගන්නේ කෙසේද කියන එක ඔහු අතේ තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුට තමන්ගේ දියුණුව අංශක 360කින්ම සිදු කරගන්න අවස්ථාවක් තියෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පරිගණක සංගමයේ හැටියට අපි විවිධ මං කිව්වා වගේ පාසල් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් වගේම වෘත්තිකයන් සඳහා විවිධ ප්‍රෝග්‍රෑම්ස් අපි ක්‍රියාත්මක කරනවා. පාසල් සිසුන් සමග අපි ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලියක් පවත්වනවා අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග වාර්ෂිකව. එහිදී අපි දක්ෂතම සිසුන් ඇගීමකට ලක් කරනවා. ඒ වගේම අපිට විශ්වවිද්‍යාල සමග විශ්වවිද්‍යාලවල අපි ජෙන්සී සමාජයන් ඇති කරලා තියෙනවා. එතකොට ඒ ජෙන්සී සමාජය ඔස්සේ ඔවුන්ව අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඔබට යොමු වෙච්ච වෘත්තිකයන් හා ඉන්ඩස්ට්‍රි එකත් සමග ඔවුන්ව සම්බන්ධ කරලා එතනදී ඔවුන්ගේ දැනුම මෙන්ම ඔවුන්ගේ තියෙන soft skills සහ අනිකුත් හැකියාවන් දියුණු කරන්න අපි එතනදී කටයුතු කරනවා. ඒ වගේම ගත්තොත් අපි National IT Conference මේ අවුරුද්දේ අපි 44 වෙනි conference එක පවත්වන්නේ. ඒක තමයි ලංකාවේ දැනට තියෙන longest වැඩිම කාලයක් පුරාවට පැවැත්වෙච්ච තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය. මේකට දේශීය විදේශීය විද්වතුන් සම්බන්ධ වෙනවා. එතනදී අපි බලාපොරොත්තු වෙනවා අපේ සමාජිකයන්ගේ දැනුම වර්ධනය කිරීමටත් ජාත්‍යන්තර වශයෙන් තියෙන නව තාක්ෂණය ලංකාවේ වෘත්තිකයන් සඳහා සම්බන්ධ කරවීමටත් ඒක ප්ලැට්ෆෝම් එකක් හැටියට කරගන්න. ඊට අමතරව අපි National CIO list සහ National CIO Forum කියලා ලංකාවේ ඉන්න CIOs ලව ඇගීමකට ලක් කරනවා. ඔවුන්ගේ ආයතනවල සිදු කරන විශිෂ්ට මෙහෙවර ඇගීම සඳහා. එවැනි ඒ වගේම අපිට කාන්තාවන් වෙනුවෙන් women in IT කියලා අපේ වෙනම අංශයක් තියෙනවා. එහිදීත් අපි කාන්තාවන් තොරතුරු තාක්ෂණය වෘත්තියට වැඩිපුර සම්බන්ධ කර ගැනීමට සහ එහි තියෙන ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපේ ටෙක් ටොක්ස් තියෙනවා. එතකොට මේ ටෙක් ටොක්ස් මාසිකව අපේ සමාජිකයන් සඳහා අපි ඒ අදාළ කාලවකවානුව තුළ යම් වැදගත් ටොපික් එකක් අරගෙන ඒක සම්බන්ධව අපි සාකච්ඡා පවත්වනවා. මෙවැනි කටයුතු කීපයක්ම පරිගණක සංගමයේ හැටියට අපි වාර්ෂිකව සිදු කරමින් යනවා. බොහොමත්ම ස්තුතියි සභාපතිතුමා. පැය ගණන් දවස් ගණන් කතා කරත් මේ ශාස්ත්‍රය පිළිබඳව මේ පුළුල් පරාසය පිළිබඳව අපිට කතා කරලා ඉවර කරන්නට බෑ.
එවන් වූ ශේෂ්ත්‍රයක් තමයි ඔබගේ මේ ශේෂ්ත්‍රය. වර්තමානයේ අපි දකිනවා මේ යුද්ධය සඳහා මේ AI තාක්ෂණය ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන එය මානව සංහතිය විනාශ කිරීම සඳහා භාවිතා වෙනවා. එවන් අවස්ථාවට යොමු නොවි ඔබ ප්‍රකාශ කරා ඔබේ සංගමය යහපත් මිනිසුන් යහපත් වෘත්තිකයන් බිහි කිරීම සඳහා විවිධ වූ වැඩසටහන් මේ අලුත එන සංගමයට එන කණ්ඩායම් වලට සහ මේ වෘත්තියට එන කණ්ඩායම් වලට සහ තමන්ගේ වෘත්තියේ සංගමයේ සිටින සමාජිකයන්ට ලබා දෙනවා යන්න විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේත් බලාපොරොත්තු වෙයි. 1975 දී මේ සංගමයේ ගොඩනැගෙන්නේත් සියලුම වෘත්තීන් ඒකරාශී කරගෙන එකට ගොඩනැගෙමු. එකට ජනතාවට යහපතක් රටකට යහපතක් කරමු කියන බලාපොරොත්තු ඇතුව. අන්නේ බලාපොරොත්තු ඇතුව ඒ එකතු වුණා වූ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය අද දවසේ ඔබ වැනි ඉතා වටිනා කාලීන අද දවසේ ලෝකයේ ජයගත් වෘත්තියක සිටින ශ්‍රී ලංකා සංගමේ වර්තමාන සභාපතිවරයා හේෂාන් කරුණාරත්න මහත්මයා තමයි අපි සමග එකතු වුණේ දොඩමළුනේ ඔබව දැනුවත් කරන්නට. අපි වචන වලින් කියා නිම කරන්නට ස්තුති කරන්නට මට වචන නැහැ. බොහොමත්ම ස්තුතියි සභාපතිතුමනි අප සමග නැවත දවසක් මෙසේ ආදරණීය ඔබව දැනුවත් කරන්නට ආදරණීය අපේ අනාගත බාර ගැනීම සිටින දරුවන් දැනුවත් කරන්නට ඔවුන්ට මන්පෙත් කියා දෙන්නට තවත් මෙවන් අවස්ථාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ මෙතකින් ඔබට සමු දෙනවා. බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.